expectation එක මොනවා හරි අවුල තියනවා නම් අහන්න. පස්සේ variance එක. variance එක. variance එක කියනකොට අපි vx කියලා ලියනවා. ඒ කියන්නේ මෙතන x කියන්නේ random variable එක random variable එකත් එක්ක මෙතන symbol එක නම් වෙනස් වෙනවා. vx කියලා අපි මේ ලියන ඊළඟට var x කියලා ලියනවා. එහෙම ලියනවා. මේක තමයි definition එක මේ ඔක්කොම ඒව තමයි මේක තමයි lazy. ඒ කියන්නේ මේ variance x කියන එක සමාන වෙනවා e x වර්ග මෙතන දින x වර්ග ඍණ ex ගේ සම්පූර්ණ වර්ගය. මේ තියෙන expectation එක. මේ තියෙන expectation එක නෙවෙයි. මේක හොයන්නේ සාමාන්‍යයෙන් දැන් මේ ඊට පස්සේ මෙතන x වර්ග මෙතන ex වර්ග ඍණ මේ මෙතන තියෙන ex කියන්නේ මේ expectation එක. ඒක අපි mean එකට සමාන වෙනවනේ. mean එක symbolize කරන්නේ mu වලින්. ඒකට mu වර්ග කියලා ලියන්නත් පුළුවන්. මේක තමයි ගොඩක් ගණන් වලදී හදන්නේ. සාමාන්‍යයෙන් ගානකදී දෙන්නේ දැන් මුලින්ම කියනවා මේ expectation එක හොයන්න. ඊපස් තමයි variance එක හොයන්න කියන්නේ. එතකොට expectation එක හොයලා දැන් expectation එක හොයන්නේ අපි දැන් x කියන එක දාගෙනනේ. ඒ වගේ මේක හොයන්න ඒ expectation එක හොයන්නේ x කියලා දාගෙන නම් මේක හොයන්නේ x වර්ග කියලා දාලා ඒක හොයනවා. ඊට පස්සේ තමයි මේ variance එක හොයන්නේ. මුලින් expectation එක හොයනවා. expectation එක හොයන්නේ x කියන එක දාගෙන. ඊට පස්සේ x වර්ග කියන එක දාලා මෙන්න මේක හොයනවා. හරිනේ. ඒත් expectation එකම තමයි ඒ හැබැයි x වෙනුවට x වර්ග කියන එක දාන්නේ. ඊපස්සේ ඒක හොයලා තමයි variance එක හොයන්නේ. ඊට පස්සේ ආදේශ කරන එකනේ. එහෙම තමයි variance එක හොයන්නේ. ඊට පස්සේ අර මේකෙදි මේ දෙක වගේ මෙන්න මේකෙදි තියෙනවා properties දෙකක්. variance x ධන y. එතකොට ඒකත් මේ දැන් අරකේ ගත්තේ මේ ex ධන y ඒ කියන්නේ expectation x ධන y කියන එක ex ධන ey කියලා. මේකෙදි variance x ධන y කියන එක variance x ධන variance y කියලා ගන්න පුළුවන්. හරිනේ. ඊට පස්සේ variance ax ධන b. ඒකෙදි නම් පොඩි වෙනසක් තියෙනවා. මෙතන b කියන එක අයින් වෙලා තියෙනවා. ඊට පස්සේ a කියන එක a වර්ග වෙලා තියෙනවා මෙතනදී. එතකොට ax ධන b pattern එකේ විදිහට තිබුණොත් මෙතන ලියන්න පුළුවන් a වර්ග මේ variance x කියලා. මේකෙදි නම් පොඩි වෙනසක් තියෙනවා මේකත් එක්ක. හරි. එතකොට ඒක. ඊට පස්සේ දැන් මේ expectation variance ඒවට සාමාන්‍යයෙන් කියන්නේ parameters කියලා. අපි නියතයක් මෙතනින් හොයන්නේ ගානට අදාළ. එතකොට ඒවට කියන්නේ parameters කියලා. එතකොට මේ වගේ parameter එකක් තමයි තව මේ standard deviation කියන්නේ. standard deviation එකේ සංකේතය මේ sigma. මේක sigma නේ. sigma. ඔව්. එතකොට sigma සමාන වෙනවා variance එකේ ධන වර්ගමූලයට. variance එකේ ධන වර්ගමූලයට. එතකොට variance x එක සමාන වෙනවා sigma වර්ගය. ඒ කියන්නේ standard deviation එකේ වර්ගයට. හරිනේ. එතකොට සමහර වෙලාවට අපිට කෙලින්ම දෙනවා expectation එක හොයන්න. ඊට පස්සේ standard deviation එක හොයන්න. දැන්දී අනිවාර්යෙන් අපි ඊට කලින් මේ variance එකත් හොයන්න ඕනිනේ. ඇයි ඒකනේ ගන්නනේ. එහෙමත් දෙනවා.